හරි ළමයි අපි දැන් ගිය පාර අපේ සති දෙකකින් වගේ තමයි මේ වීඩියෝ එකක් මට දාන්න ඕනේ. හරි අපි කතා කරා පරිගණක භාවිතයේදී නිවැරදි ඉරියව් අනුගමනය කරමු කියන මාතෘකාවනේ. අපි මේ කොටස ගිය සතියේ අපි කතා කරලා ඉවර කරා. හරි අද අපිට තියෙන්නේ මෙන්න මේ පරිගණකය භාවිතයේදී නේ අපි පරිගණක විද්‍යාගාරයක් තුළ පරිගණකයක් භාවිතයේදී අපි කොහොමද අපි හැසිරිය යුතු ආකාරයනේ අපි පරිගණකයක් භාවිතයේදී හැසිරිය යුතු ආකාරය එතකොට අපි පරිගණකය උපාංගය භාවිතා කරනකොට අපි කොහොමද අපේ පිහිටීමනේ අපි පරිගණක විද්‍යාගාරයේදී පරිගණකයක් භාවිතා කිරීමේදී අපිට දක්නට තියෙනවා පරිගණකය තැබූ මේසයක්නේ කුඩා මේසයක් පරිගණක ඒ වගේම අපිට පුටුවක් තියෙනවානේ අපිට පුටුවක් තියෙනවා ඒක අපි කියනවා රෝද පුටුව කියලානේ කට්ටි කියනවා රෝද පුටුව එහෙට මෙහෙට කැරකෙන්න පුළුවන් අන්න හරි අපි ඒ වගේ රූපයක් තමයි මේකේ දක්වලා තියෙන්නේ එතකොට ළමයි අපි කොහොමද නිවැරදිව පරිගණකයට මෙන්න මේ දෙස බලන්නේ කොහොමද අපි නිවැරදිව වාඩි වෙන්නේ ඒ වගේම අපි කොහොමද පරිගණකයට අපේ ශරීරයේ ස්ථායීව පරිගණකයත් එක්ක තියාගෙන කටයුතු කරන්නේ. ඒ ළමයි මේක වැදගත් වෙන්නේ. මෙන්න මේ කියන එක ළමයි අපිට වැදගත් වෙනවා. මෙන්න මේ ඉරියව් භාවිතා නොකිරීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු අවම කරගන්න. හරි. අපි බලමු මේක භාවිතා නොකරවුවොත් අපිට මොකද වෙන්නේ? භාවිතා කරොත් මෙන්න මේ වගේ නිවැරදි ඉරියව් අපිට මොකද වෙන්නේ කියලා අපි බලමු. right. හරිලා. අපි කියනවා මෙන්න මෙහෙම දෙයක්. බලන්න පවත්වා ගත යුතු නිවැරදි ඉරියව්. ඒ ඒ කියන්නේ කෝකද? මෙන්න පරිගණක මොනිටරේ. හරි. බලමු මොකද්ද? සෑම විටම පරිගණකය තිරය තම ඇස් මට්ටමටම හෝ ඊට මදක් පහළින් පවත්වා ගත යුතුය. හරි. හරි මේකේ කියනවා ළමයි පරිගණකයේ තිරය තම ඇස් මට්ටමට හෝ ඊට මදක් පහළින් පවත්වා ගත යුතු. පහළින් තබා ගත යුතු. හරි. ළමයි ඇයි මෙහෙම කියලා තියෙන්නේ? දැන් අපි හිතන්න ඔයාලම අපි අපිට ඉහළින් තියෙන ටීවී එක තිරයක් දිහා බලනකොට අපි ළඟ තියෙන අපි කියමු අපේ ටීවී එක අපි උදාහරණයක් ගමු ඊළඟට කතා කරන්නේ අපිට ඉහළින් තියෙන දෙයක් අපි ළඟ ඉඳලා ඉහළ උඩ බලනකොට මොකද වෙන්නේ අපේ ඇස්වලට අමාරුයි. ඒ වගේම සමහර වෙලාවට අපි අපේ බෙල්ල ඉහළට කරලා බලනවා. ඉතින් මෙන්න මේ වගේ එකක් දිගටම පවත්වාගෙන ගියොත් අපිට මොකද වෙන්නේ? අපි බලමු. නිවැරදිව මෙන්න මේ ඒ කියන එක පවත්වාගෙන ගියේ නැත්නම් අපි කතා කරා ඇසේ වේදනාවනේ. නිතරම කඳුළු ගැලීම. ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවේ. right. හරි. අපි ගන්නවා දැන් අපේ ටීවී එකනේ අපේ තියෙනවා ටීවී එක ටෙලිවිෂන් එක. අපි ඒක ඈත බිත්තියක සවි කරලා තියෙනවා. ගෙදර ඔන්න ඔය බිත්තිය සවි කරලා තියෙනවා. අපි මේ ළඟ ඉඳලා බලනවද? මොකද වෙන්නේ අපි ළඟ ඉඳලා බැලුවොත් අපේ ඇස් දෙක රිදෙනවා. අර කිව්වා වගේ ඇස්වල කඳුළු එනවා. ඒ වගේම අපේ බෙල්ල මොකද කරන්නේ? අපි ඉහළට බෙල්ල උස්සලා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. මොකද වෙන්නේ අපේ බෙල්ලට? බෙල්ලේ අමාරුව හැදෙනවා. අන්න ඒ ගැටලුව නිසා තමයි ළමයි අපි ටීවී එක දිහා බලනකොට අපි යම් කිසි දුරක් ඈතින් වාඩි වෙලා බලන්නේ අන්න ඒ ගැටලුව අහුම කරගන්න. එතකොට නිකන් අපේ අර ඇස් මට්ටමේ තියලා අපි බලනවා වගේ අන්න ඒ වගේ දෙයක්කට තමයි අපි ටීවී එක දුර ඉඳලා බලන්නේ. හරි ළමයි. ඊට පස්සේ අපි කතා කරමු ඊළඟ එක ඇසත් B කියන එක. B එක කෝ බලන්න. මේ තියෙන්නේ. හරි. ඊළඟට කියනවා ඇසත් පරිගණක තිරයත් අතර දුර අඟල් 18ක සිට 28ක අතර ප්‍රමාණයක තබා ගත යුතුය. හරි. අවම තියෙන්නේ අඟල් 18ක් හෝ අඟල් 18ක් හෝ අඟල් 18ක් හෝ අඟල් 28ක දුර. හරි. අපි අපි දැන් මෙන්න මේ පරිගණකයක්
අපේ ඇසොයි අතර දුර ඉතාම ලං වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ පරිගණකයෙන් තියෙනවා අහිතකර කිරණවල්නේ නිකුත් වෙනවා. එතකොට අපිට ඇස්වලට අමාරුයි. අනික ආලෝකයනේ අපි බ්‍රයිට්නස් එක කියලා කියනවා. පරිගණකයේ තියෙන බ්‍රයිට්නස්. අපි බ්‍රයිට්නස් සමහර ළමයි එළිය හොද්දටම වැඩි කරලා බලන. ඇස්වල කඳුළු වෙනවා, කාලයක් යද්දී ඇස් පේන්නේ නැතුව යනවා. පරිගණකයේ භාවිතයෙන් මෙන්න මේ ගැටලු වෙනවා. ඉතින් ළමයි අපිට අඟල් 18ක් 28ක් අතර නිවැරදි දුර පවත්වාගෙන නිවැරදි ආලෝක මට්ටම බ්‍රයිට්නස් එක පවත්වාගෙන ගියොත් අපිට මෙන්න මේ පරිගණකයෙන් ගැටලු අවම කරගන්න පුළුවන්. අපේ සෞඛ්‍යයට සිදුවෙන. හරි. ඊළඟට කියනවා කොන්ද කෙලින් තබා පුටු ඇන්දට හොඳින් හේතු වී වාඩි වී යුතුය. හරි. බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. කොන්ද කෙලින් තබා. කොන්ද මෙන්න මේකට හොඳින් මේ තියෙන හොඳට සම්බන්ධ වෙලා හේතු වී වාඩි වී යුතුය. අපි ළමයි රූපයක් ගමු. ඔකට මෙන්න මේක බලන්නකෝ ඔයාලා. මෙන්න මේ රූපේ තියෙනවා හේතු වෙලා වාඩි වුණාම අපි මොකද වෙන්නේ? කොන්ද නමාගෙන වාඩි වුණාමයි අපේ අභ්‍යන්තර අපි කියනවා කොඳු නාරටියනේ. අපේ කොහොමද බෑක්බෝන් එක? අන්න ඒක අපේ පිහිටන්නේ කොහොමද? පේනවද ඔයාලට වෙනස? අන්න ඒ අර වගේ අපි මොකද වෙන්නේ? අපේ පුටු ඇන්දට හේතු වෙලා අපි වාඩි වෙලා හිටියොත් අපේ කොන්දට තියෙන ආබාධය අඩුයි. අර බලන්න. ඔයාලා වාඩි වෙන විදිහනේ දෙවෙනියට තියෙන්නේ. ඔය ළමයි වාඩි වෙන්නේ අන්න එහෙම පරිගණකේ වාඩි වෙලා කොන්ද නමාගෙන. ටිකක් කළා යද්දි කියනවා මගේ කොන්ද රිදෙනවා කියලා. මෙන්න මේ ගැටලු සෞඛ්‍ය ගැටලු අවම කරගන්න තමයි නිවැරදි අපි ක්‍රමවේද භාවිතා කරන්න. හරි. අපි බලමු ඒ වගේ දේවල් නොකර අපිට මොකද වෙන්නේ? කොන්දේ වේදනාව ඇති වෙයි. හරි. ඊළඟට පාද පොළවට ලම්බකව හා පතුල් පොළවට ස්පර්ශ වී තබා ගත යුතුයි. හරි. පාද කියන්නේ මොනවද ළමයි? මේ තියෙන කකුල් පොළවට ලම්බකව තියෙනවා. පොළවට ලම්බකව නිකන් මෙන්න මෙතන ඔය කෝණයක් හැදෙන. ඒ කතාව ඕනේ පොළවට ලම්බකව පාද ස්පර්ශ වෙලා තියෙනවා. සමහර ළමයි ඒ කකුල් මේ මුස්තිලා වී අකුර වගේ. අනික් කකුලත් මේ මෙහෙම වී අකුර වගේ ඉස්සෙල්ලා මේ කකුල කියලා හිතන්නකො. මෙහෙම ඉස්සෙල්ලා මෙන්න විලුඹ. ළමයි විලුඹ මෙහෙම තියාගෙන ඉන්නවා. ඉතින් ළමයි මෙන්න මේ වගේ ඒවා අනුගමනය කරවම නොකරවුව මොකද වෙන්නේ කියලා බලමු. පාදවල අපහසුතාව ඇති වෙනවා. හරි. ඊළඟ යතුරු පුරවා මූසිකයේ වැලිමිට කෙළවරින් තබා ගත යුතුයි. හරි බලමු. යතුරු පුවර හා මූසිකය වැලමිට කෙලින්ව තබා ගත යුතුයි. හරි. මෙන්න මේ වගේ කෙලින්ව තබා ගන්න. සමහර අය අත් මෙහෙම. සමහර අත් උඩ ඉඳලා මෙහෙම. මෙහෙ වැලිමිට පුදුම දුකක් පරිගණකේ පාවිච්චි කරලා. ඉතින් ළමයි එහෙම නැතුව මෙන්න මේ වගේ නියර වෙන්න. එහෙම නොකරවුවොත් මොකද වෙන්නේ? අතේ ඇඟිලි වැලමිට ආදී ස්ථානවල වේදනාව ඇති වෙනවා. හරි. මං හිතනවා ඔය ළමයිට ඒක ඇල්ල තේරෙන්නේ නැති කියලා ඒ කොටසේ. එතකොට අපි පරිගණකේ භාවිතා කරද්දී නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනි. ඒ වගේ අනුගමනය කිරීමෙන් අපිට තියෙන සෞඛ්‍ය ගැටලු අවම කරගන්න පුළුවන්. එහෙම නොකරවුවොත් ඇතිවන ගැටලු පිළිබඳ දන්නවා. ඉතින් අපි යන් ඊළඟ කොටසට. හරි. ඊළඟට අපිට කියනවා එමෙම පරිගණක තිරයේ දීප්තිය. අපි කලින් කතා කරා නේද? බ්‍රයිට්නස් එක සහ ප්‍රබෝධය කන්ට්‍රැක්ට්ස් ඇසට අපහසුවක් නොවන මට්ටමකට සකස් කරගත යුතුය. හරි. දැන් ඔය ළමයි දන්නේ නැනේ බ්‍රයිට්නස් එක කොහොමද හදාගන්නේ. ඒ වගේම ප්‍රබෝධනය කන්ට්‍රැක්ට්ස් අපි ඉස්සරහදී කතා කරමු කොහොමද මේ බ්‍රයිට්නස් එක සහ කන්ට්‍රැක්ට් එක අපි කොහොමද මේ ප්‍රභේදනය හදාගන්නේ කියලා. හරි. අපි කියමු ඇසට පහසුවක් නොවන මට්ටමට සකස් කරගත යුතුය. දිග වේලාවක් පරිගණකයේ සමග කටයුතු කරයි නම් විටින් විට ඈත බලමින් ඇසට විවේකයක් ලබා දිය යුතුය. හරි. කියන්නේ අපි දිගටම පරිගණකයත් එක්ක කටයුතු කරනවා නම් අපි මොකද කරන්නේ? ඒක දිගින් දිගටම කටයුතු කරනවා නම් අපි යම් කිසි වේලාවක් අරගෙන වටපිට බලලා මොකද කරන්නේ? ඇසට විවේකයක් ලබා දීමක් සිදු කරන්න ඕනේ. හරි. නිවැරදි ඉරියව් වලින් පරිගණකයේ භාවිතා නොකිරීමෙන් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි නමුත් ඒ බැහැර කළ හැකි උපකරණයක් නොවේ.
එම නිසා කළ යුත්තේ වැනි ගැටලු උද්ගත නොවන පරිදි පරිගණකය නිවැරදිව භාවිතා කිරීමයි. හරි. ඉතින් ක්‍රියාකාරකම් තියෙනවා අපි ක්‍රියාකාරකම් වැඩපොත තව වෙනකොට ආරම්භ කරලා නැහැ. අපි ඉස්සරහදී ක්‍රියාකාරකම් ටික කිරීමට පටන් ගන්න ඕනේ. අපේ පළවෙනි පාඩම ඉවරයි. අපි ඒකේ ක්‍රියාකාරකම් ටික කරන්න ඕනේ. දෙවෙනි පාඩම ඉවර කරලා දෙවෙනි පාඩමේ ක්‍රියාකාරකම් ටික කරන්න ඕනේ. හරි. ඊළඟට කියනවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කරමු. හරි. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිකම් මම සරලව කියන්න ළමයි. මේ කියවන්න කලින් අපි දැන් අපි කියමු මේ තියෙන්නේ මේ ටිකත් අපි කතා කරලම යමු. හරි. මේකේ තියෙන්නේත් මේ නිහිත සුහුරු ස්මාර්ට් එකක් ලැප්ටොප් එකක් අපි භාවිතා කරද්දී කොහොමද භාවිතා කරන්න ඕනේ? ඒ වගේ මේකේ අපි කිව්වා අපේ කොන්දේනේ මේක හේතු වෙලා තියන්න ඕනි පුටුවට පිටු ඇන්දට හේතු වෙලා තියෙන්න ඕනි. හරි. ඊළඟ එකේදී ඒක තියෙනවා. ඊළඟ එකේදී අපි කොහොමද රැස් මට්ටමට තියාගන්න හරි. මේ බොඩි සිග්නල් ප්‍රශ්නයක් ආවා. හරි අපි කතා කරමු. හරි එතකොට අපි කොහොමද මේ හරි අපි බ්‍රයිට්නස් එක හදා ගන්න ඕනේ. අන්න මේ මෙතන තියෙනවා වලට වැදගත් දෙයක් මාක් කරලා මෙතන මේ අපි තියාගත්තාම අපි මේ විදිහට පහම අපේ මේ බෙල්ලේ මේ හරිය වේදනාව වෙනවා කොන්දේ මේ හරිය එනවා මේ දනිස් අපි කියෝ විදිහට පොළොවට ලම්බකව නැහැ මේ වේදනාව වෙනවා මේ කක් පාද මෙහෙම තිබ්බාම මේ වගේ වේදනාව මේ පේනවනේ. හරි. ඊළඟට අපි කතා කරා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. හරි. දැන් අපි කතා කරන්නේ නෙමෙයි අපි කතා කරන්න යන්නේ. හරි. ඒකට පොඩ්ඩක් වරදිනවා. හරි. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කරමු කියන එකේදී අපිට කියලා තියෙනවා පරිගණක දෘඩාංග සියල්ලම ඒවායේ ක්‍රියාකාරී කාලය අවසන් වූ විට හෝ භාවිතා කරන්න අය භාවිතයෙන් ඉවත් කළ විට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස සලකනු ලැබේ. හරි. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ අපි කියමු අපි භාවිතා කරන පරිගණකයක්. හරි. දැන් ඔයාලා ළඟ තියෙනවා පරිගණකය. අපි භාවිතා කරලා අපි කියන අවුරුදු දැන් 10ක් 12ක් 15ක් විතර පාවිච්චි කරපු පරිගණකය. අපි කතා කරා පද්ධතියනේ. සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එකනේ අපි කියනවා මව්පොර. ඉතින් අපිට මොකද වෙන්නේ එකපාරම එකක් හරි කරලා මට වුණ සිද්ධියක් කියන්නම්කෝ. ඔහොම එක දවසක් පරිගණකය තියලා තියෙද්දි දැන් ඔය වගේම තියාගෙන ඔය ළමයි වගේම තියාගෙන ඉන්නවා. දවසක වහිනවා. හරිද? මම මොකද කරලා තිබ්බේ? අපි කතා කරා රවුටරේනේ අපි අන්තර්ජාල පාසුක. මෙන්න රවුටරේට ඇන්ටනාවක් ගහලා තියෙනවා. ඉතින් අකුණ රවුටරේ හරහා ඇවිල්ලා පරිගණකයට ඇවිල්ලා පරිගණකයේ මදර්බෝඩ් එක දවසක් පිච්චුණා. හරියටම ඒ හින්දාද කියලා මම දන්නේ මේ එහෙම තමයි වෙලා තියෙන්නේ. නැත්තම් අකුණ මේ මොකද මං කරලා තිබ්බේ ප්ලග් කරන්ට් එකත් අයින් කරලා මේවා කරලා තිබ්බේ. අන්න එහෙම ආවද එහෙම නැත්තම් තව ගැටලුවක් වුණා ෆොටෝකොපි මැෂින් එකටත් ගිහිල්ලා තිබ්බා. ඒක හරහා ඒ කේබල් එක සම්බන්ධ කරලා තියෙනවා. එහෙම ඇවිල්ලා හරි කොහොම හරි මදර්බෝඩ් එක පිච්චුණා. මදර්බෝඩ් එක හදාගන්න බැරි වුණා. ඉතින් මම මොකද කරේ මදර්බෝඩ් එක ගලවලා විසිකව්වා. දැන් එතකොට මම මොකක්ද කරලා තියෙන්නේ පරිගණක දෘඩාංග සියල්ල මේවායේ ක්‍රියාකාලය අවසන් වූ විට හෝ භාවිතා කරන්න අය භාවිතින් ඉවත් කළ විට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන්නේ මං අයින් කරලා තියෙන්නේ. හරි. දැන් බලමු මම විසිකව්වා කිව්වනේ මම හරිද කරලා තියෙන වැඩේ කියලා. මෙම උපකරණ තඹ ඇල්මිනියම් ඊයම් වැනි බැරලෝහ වර්ග හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කර ඇති නිසා වැරදි ලෙස පරිසරයට මුදා හැරීමෙන් පරිගණකයේ මෙන්ම මිනිසාටද විශාල හානියක් විය හැක. හරි. මම දැන් කිව්වේ නෑ කොහෙටද විසිකවුවා කියලා. මම හිතමුකෝ දැන් මම මොකද කරේ? අල්ලලා අපේ පත්තකට විසික් කළා දැම්මා. විසිකවුවාම මොකද වෙන්නේ? මේ වගේ තියෙනවා තඹ තියෙනවා ඇල්මිනියම් තියෙනවා ඊයම් තියෙනවා. අන්න ඒවා අපේ මොකද වෙන්නේ? සමහර ප්ලාස්ටික් වර්ග ලෝහ වර්ග පරිසරයට හානි වෙනවා. ඒ වගේම තව රසායනික ක්‍රියාකාරකම් සිදු වෙලා මොකද වෙන්නේ? අපේ
මිනිසාටනේ හානි වෙලා හානියක් වෙන්න පුළුවන්. ඒක විශාල හානියක් තියෙන්න පුළුවන්. එතකොට මං කරපු වැඩේ වැරදි. ඇත්තටම මම විසික්කව්වේ නෑ. ඒක මම පරිගණක අපද්‍රව්‍ය එකතු කරන අපේ පරිගණක හදන තැනක් තියෙනවා. එතෙන් ගිහින් හදන්න බෑ. ඊය පාරේ යාන්ට දුන්නාම ඒක පරිගණක අපද්‍රව්‍ය. එයා කිව්වා එකතු කරන්න එනවා. එතකොට ලබා දෙන්නම් කියලා. අන්න එතෙන් ලබා දුන්නා. එතකොට මම විසික්කව්වේ නෑ. හරි. දැන් ඔයාලමයි එහෙම පරිගණක අපද්‍රව්‍ය විසිකන්නේ. මොකද මේ වගේ තියෙන අඩංගු වෙලා තියෙන ද්‍රව්‍ය මොනවද කියලා දාන්නවා. ඒ වගේ හානි වෙනවද කියලා දාන්නවා. හරි. ඊළඟට කියනවා මිනිසුන් සහ සතුන්ගේ ශරීර මෙම ශරීර වලට මෙම අහිතකර ද්‍රව්‍ය ඇතුළු වීමෙන් මිනිසා විවිධ රෝගවලට ගොදුරු වේ. මෙම තත්ත්වය එදිනෙදා ඇතිවන අපහසුතාවලින් පටන්ගෙන විවිධ දීර්ඝකාලීන සුව කළ නොහැකි පිළිකා වකුගඩු රෝග වැනි ඇතිවීම් දක්වා වර්ධනය විය හැක. හරි. අපි කියනවා මෙන්න මෙහෙම ටික මේ වගේ දේවල් අපි පරිසරයට එකතු කරපුවාම මේ පරිසරයේ තියෙන අපේ ස්වභාවික ජලයට පරිසර පද්ධතිය පසට ඒ වගේ එකතු වෙලා කොහොම හරි අපේ මිනිසාට බලපෑමක් ලැක්ුණොත් ඒකෙන් අපිට වකුගඩු රෝග, පිළිකා රෝග වගේ දීර්ඝකාලීන සුව නොවන විවිධ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. හරි. එතකොට අපි කියනවා මෙන්න මේකේ තියෙන රසායනික වර්ග කිහිපයක් නම් කරලා තියෙනවා. ඒ වගේ සිදුවෙන හානිය ගැන පොඩි විස්තරයක් දක්වලා තියෙනවා. හරි. අපි බලමු කොහොමද කියලා තියෙන්නේ කියලා. හරිද? ලෙඩ්. ලෙඩ් කියන්නේ ඊයම්. මොළය, අක්මාව සහ රුධිර ධාවනයේ විකෘති. ඊළඟට තියෙනවා බෙරියම්. හරිද? බෙරියම් කියන්නේ මොළය ඉදිවීම, මාංශ පේශි දුර්වලතා, හෘද හානි. මකරි කියනවා රසදිය, ස්නායු ආබාධ, අක්මාවක විනාශ වීම. බෙරලියම් රක බෙරියම් මේක බෙරලියම් පෙනහැලි පිළිකා හුස්ම ගැනීමේ අපහසුතා. හරි. හරි. ඊළඟට කියනවා මෙලෙස ඇතිවන හරි. ඊළඟට දක්වලා තියෙනවා මෙලෙස ඇතිවන බලපෑම් පරම්පරා ගණනාවකට හානි විය හැකි බැවින් මෙම අපද්‍රව්‍ය ඉතා ආරක්ෂිතකාරීව බැහැර කිරීම කළ යුතුය. ඒ සඳහා එක් පිළිවත් අපි කියන පිළිගත් ක්‍රමවේදයන් තියෙනවා. හරි. මෙන්න මේවා නිවැරදිව අපි පරිසරයට මුදා හරින්න ළමයි. හරිද? විවිධ පිළිගත් ලෝක සම්මත ලෝක සම්මත ක්‍රමවේද තියෙනවා. එක ක්‍රමයක් තමයි 3R ක්‍රමවේදය. ක්‍රමයක් වන්නේ පිළිගත් ක්‍රමයක් වන්නේ 3R. දැන් පිළිගත් ක්‍රමයක් එකක් නෙමෙයි පිළිගත් ක්‍රම කිහිපයක් තියෙනවා. හරි. මෙන්න මේකේ එක් පිළිගත් ක්‍රමයක් තමයි 3R. 3R කියන්නේ මොකද්ද? 3R. එළමයි මේකට 3R සිස්ටම් කියලා තියෙන්නේ. අපි බලමු. හරි. පළවෙනි එක බලන්න රේඩියෝස්. ඒ කියන්නේ භාවිතය අවම කරනවා. හරි. දැනට භාවිතා කරන උපකරණ නිවැරදිව නඩත්තු කරමින් දිගු කාලයක් භාවිතයට ගැනීමෙන් නැවත අලුත් උපකරණ බොහොමයක් මිලදී ගැනීම අඩු කර ගත හැකිය. එමගින් පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය